සුබ දවසක් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අදත් මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඊටාම වටින බිස්නස් අදහසක් ගැන. ඉතින් කුරක්කම් පිටි බිස්නස් එක ගැන තමයි අද මම කතා කරන්නේ. ඇයි කුරක්කම් පිටි බිස්නස් එක කරමු කියලා කියන්නේ? ඔයාලා දන්නවා මේ දවස්වල ගොඩ කටේදී ලෙඩ රෝග පැතිරිලා තියෙනවා. ඉතින් ලෙඩ රෝග වලට වේදම් කරන බෙහෙත් වලට වේදම් කරන මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මං හිතුවා ඒකට අපි දැන් අපේ දේශීය ආහාර පැත්තට යමු වුණොත් හොඳයි කියලා. යමු වෙන කාලේ හරි කියලා වගේ තමයි මට හිතෙන්නේ. ඉතින් ඒක නිසා මම ඔයාලට යෝජනා කරනවා මේ වගේ. ඔයාලා ගමෙන් ගොඩෙන් හොයාගන්න පුළුවන්. ඔයාලට ගෙදර ඉඳන් කරන්න පුළුවන් බිස්නස් එකක් වෙන කුරක්කම් පිටි බිස්නස් එක ගැන ඔයාලට අදහසක් දෙන්න. ඉතින් ප්‍රායෝගිකව මමත් කරනවා. ඔයාලට මම මේ හැම වීඩියෝ එකකින්ම ගේන හැම දෙයක්ම මම ප්‍රායෝගිකව කරන දේවල්. ඉතින් ඒකෙන් ලබන අත්දැකීම් තමයි මම ඔයාලට එක්ක මේ බෙදා හදාගන්නේ. ඒ වගේම ඔයාලටත් කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ අදහස් උදව් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ ඔයාලට ගේන්නේ. ඉතින් කොහොමද අපි මේ ව්‍යාපාරය කරන්නේ? කුරක්කම් පිටිවල ඇත්තටම ලෙඩ රෝග රැසකට ගුණදායක වෙන පිටි වර්ගයක්. ඔයාලා දන්නවා අපේ ඉස්සර කාලේ ආච්චිලා සීයලා අපිට අසනීප වුණාම දැන් ওই කුරක්කම් කැඳ, කුරක්කම් රොටි ඒ වගේ දේවල් දෙනවා නිකන් බෙහෙත් වෙනුවට වගේ. ඉතින් අද කාලෙත් අද විද්‍යාවත් එක්ක හොයාගෙන තියෙනවා. ඉතින් කුරක්කම් පිටි සාමාන්‍ය දියවැඩියාව තියෙන කට්ටියට ඒ වගේම කොලෙස්ටරෝල් තියෙන කට්ටියට එයාලටත් මේ කුරක්කම් වලින් හදන ආහාර වලින් යම් ගුණයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් ඒක නිසා දිනපතා හොඳ ඉල්ලුමක් තියෙන දෙයක් තමයි මේ කුරක්කම් පිටි බිස්නස් එක. ඉතින් කොහොමද අපි මේක පටන් ගන්නෙ? අපි මේක පටන් ගන්න ඔයාට පුළුවන් ඔයාගේ ගමේ ගොවි මහතුන්ගේ අස්සන්න. ඒ කියන්නේ කුරක්කම් අස්සන්න ඔයාට ගන්න පුළුවන් අඩු මිලට. එහෙම නැත්නම් ඔයාගේ නගරේ තියෙන දැන් ඔය තියෙනනේ තොග කඩවල්. ඒ තොග කඩවල් වලින් තොග දාන්නේ කඩවල් වලින් ඔයාට පුළුවන් කුරක්කම් අඩු මිලට ගන්න. ගොඩාක් ඉතින් කුරක්කම් තෝරගන්නකොට ලොකුවට ගල්වැලි නැති කුණුරුඩු නැති එකක් තෝරගන්න. ඉතින් ඔයාලා වීඩියෝ එකේ මුලදී දකින්න ඇති මමත් එහෙමයි. මමත් කුරක්කම් ගෙනල්ලා හොඳට හොදලා ගරලා අවු වේලලා තමයි ඊට පස්සේ පිටි කරගන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හොඳ කුරක්කම් එකක් තෝරගෙන හොඳට ගරලා සෝදලා ගල්වැලි ඉවත් කරලා අවුවේ හොඳට වේලලා ඊට පස්සේ ඔයාගේ ගමේ මෝලට දාලා පිටි කරගන්න. ඊට පස්සේ තියෙන්නේ ඇසුරුම් කරන්නේ. ඉතින් ඇසුරුම් වලට ලොකුවට වේදම් කරන්න යන්න එපා. මේ මම ඇසුරුම් කරලා තියෙන්නේ ඉටිකොළවල. ඔයාලට පුළුවන් ග්‍රෑම් 250 ග්‍රෑම් 500 කිලෝ එක වශයෙන් ඇසුරුම් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඇසුරුම් කරන්න අඟල් 5 අඟල් 6 අඟල් 8 මේ වගේ ඉටිකොළ තියෙනවා. ඒව අරගෙන මේ විදිහට ඇසුරුම් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට පොඩි ලේබල් එකක් හදාගමු. මොකද දැන් මේක ආහාරයක් නේ අපි වෙළඳපොළට දාන්න ඕන නිසා මේකට අනිවාර්යයෙන්ම කල්ලිකුත් වීමේ දිනය, නිෂ්පාදිත දිනය, බර, ඒ වගේම මිල සඳහන් කරලා පොඩි ලේබල් එකකුත් හදාගන්න. හදාගෙන මේක ඉතින් ලොකුවට ඉස්සලාම් පටන් ගන්න යන්න එපා. කිලෝ 5ක් 10ක් වගේ අරගෙන වැඩේ පුලිම ඔයාලා ස්ටාර්ට් කරන්න. ඉතින් ඊට පස්සේ දැන් මේකට වෙළඳපළ. මේක වෙළඳපළ මම ඔයාලට හැමදාම නිතරම කියනවා. ඔයාගේ නිෂ්පාදනය උපරිම ක්වොලිටි එකකින් දෙන්න. ඔයාලට මේ කොටස මේ පෙන්නන්නේ කියන්නේ මගේ නිෂ්පාදන මම විසින්ම තමයි විකුණන්නේ. ඉතින් මම අනුරාධපුරේ අබේගිරිය ගාව පොඩියට මේසයක් තියාගෙන මගේ නිෂ්පාදන මම විකුණනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ විකුණන්න පුළුවන්. නැත්නම් ඔයා ප්‍රධාන මාර්ගයක් අසල වගේ ගෙදර තියෙනවා නම් එතන ඔයාට පුළුවන් ඔයාගේ නිෂ්පාදන විකුණන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ආයුර්වේද රෝහල් වල කැන්ටින් තියෙනවා. ඒවට කතා කරලා දාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ගමේ වෙළඳ සැල් වලට දාන්න පුළුවන් කතා බහ කරලා. එහෙම නැත්නම් ටවුන් එකේ තියෙන වෙළඳ සැල් වලට මේ ඕනම තැනකට ඔයාගේ නිෂ්පාදනය ඔයා සුහදශීලීව ඔයාගේ සුහදශීලීව කතා බහ කරලා ඔයාගේ නිෂ්පාදනය අනිත් වෙළඳ මහතුන්ට කඩ හිමියන්ට හඳුනා දීලා එයාලටත් ලාභයක් තියාගන්න. ඒ කියන්නේ ලොකු ලාභ නෙවෙයි. එයාලා සාමාන්‍ය ගාණක් එයාලටත් තියාගෙන ඔයාලට පුළුවන් ඔයාගේ නිෂ්පාදනය එයාලට දෙන්න. එහෙමත් නැත්නම් දැන් ගොඩාක් දුරට ඔන්ලයින් හරහා ගොඩාක් කට්ටිය දැන් නිෂ්පාදන ගෙන්න ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් WhatsApp, Facebook එක හරහා ඔයාගේ නිෂ්පාදන විකුණ ගන්න. ඔයා මුලින්ම ස්ටාර්ට් කරන්න ඔයාගේ ගමේ. ඔයාගේ ගමේ උදවියට ඔයා දෙන්න ඔයාගේ නිෂ්පාදන. මේක කවලම් නැති හොඳම පිරිසිදු කුරක්කම් පිටි කියලා ඔයා හඳුන්වා දෙන්න.
ඔයාගේ නිෂ්පාදනය ඔයා හොඳට ප්‍රසන්ට් කරන්න ඒක ගැන. ඒක හොඳට හඳුන්වා දෙන්න. අනිවාර්යයෙන්ම පාරිභෝගිකව ඔයාගේ නිෂ්පාදන ගන්නවා. මම අත්දැකීමෙන් මම කරන දෙයක්. මගේ නිෂ්පාදන මම එයාලට හොඳට හඳුන්වා දෙනවා. ඉතින් මේ හඳුන්වා දීම මත ඔයාගේ නිෂ්පාදනය පාරිභෝගිකයෝ අතරට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දෙන නිෂ්පාදනය හොඳම ක්වොලිටි එකකින් අපි ලබා දෙන්න ඕනේ. එතකොට ඉල්ලුම හැමදාටම තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් තව මේක ඔයාට ඔයාගේම නිෂ්පාදනයක් විතර ඔයාට ගෙදර ඉඳන් ඔයාගේ ගමේ කට්ටියට දෙන්න පුළුවන්. බෙදා හරින්න පුළුවන්. එහෙනම් ඉතින් පටන් අරගෙන බලන්න කරලා බලන්න මුලින්ම ලොකුවට කරන්න යන්න එපා පොඩිවට හිමීට පටන් අරගෙන බලන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් නැවතත් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයාලට පුළුවන් දිගට මේ වගේ වීඩියෝස් මගේ නරඹන්න එහෙනම් මම ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්